රසම රස චිකන් ඩෙවල් එකක් හදන්න යන්නේ. මුලින්ම චිකන් ටික කෑලි කපලා පිරිසිදු කරගෙන ඒකටම මිරිස්කුඩු මේස හැන්දක් චිකන් ටික අපි මැරිනේට් කරගන්න තමයි මම මේ යන්නේ. ඒ වගේම ගම්මිරිස් මේස හැන්දක් වගේ එකතු කරගන්න ඔයාලා කන සැර අනුව. ඒ වගේම මම සුදු ලුණු පවුඩර් වලින් මේස හැන්දක් වගේ වෙන්න එකතු කරගත්තා. මෙතනදී මම එකතු කරන දේවල් ඔයාට රෙසිපියේ ලියලා තියෙනවා. ඔයාට අවශ්‍ය දේවල් ප්‍රමාණත් එක්කම බලා ගන්න පුළුවන්. චිකන් ටික මැරිනේට් කරගන්නත් මම සොයි සෝස් වලින් මේස හැන්දක් වගේ එකතු කරගත්තා. මම මැනලා නෙමෙයි ඒක හිතෙමින්මට එකතු කළේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ඔක්කොම දාලා හොඳින් කවලම් කරලා පැයක් වගේ මම මැරිනේට් වෙන්න චිකන් ටික තිබ්බා. අද මම චිකන් ටික ගැඹුරු තෙලේ බදින්නේ නැහැ. මම අද එයා ෆ්‍රයි එකේ තමයි දාන්නේ. එයා ෆ්‍රයි එකේ දාලා බේක් කරලා ගන්නවා. මෙන්න මේ විදිහට චිකන් ටික අතුරගෙන ඔයිල් ටිකක් බ්‍රෂ් කරගන්න. සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් එයා ෆ්‍රයි එකේ දාලා ගන්න. ඉතින් මේ තියෙන්නේ විනාඩි 20කට විතර පස්සේ අපි එයා ෆ්‍රයි එකෙන් එළියට ගත්ත චිකන් ටික. මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් රත් වෙන්න තියන්න. තෙල් ටික රත් වෙනකොට සූදුරු තේ හැන්දක්, චොප් කරගත්ත ඉඟුරු සුදු ලුණු, කුරුඳු පොතු කෑල්ලක්, අමු මිරිස් මේ වගේ දේවල් ටෙම්පරාදුවට අවශ්‍ය දේවල් ටික එකතු කරගන්න. මේ ටික හොඳින් බැදෙද්දි මම ඒකටම තක්කාලි සෝස්, සෝයි සෝස් වලට කෑලි මිරිස් මේස හැන්දක්, ඒ වගේම සීනි තේ හැන්දක් එකතු කරලා හදාගත්ත මේ සෝස් මිශ්‍රණය එකතු කරගන්න. මේ සෝස් මිශ්‍රණයටම අපි කපාගත්ත බීලුණු, ඒ වගේම තක්කාලි, මාළු මිරිස් ඒ හැම දෙයක්ම මේ වෙලාවේදී එකතු කරලා හොඳින් කවලම් කරන්න. ඒ එකම බැදගත් චිකන් ටිකත් එකතු කරලා මේ විදිහට හොඳින් කවලම් කරන්න. මේ වෙලාවේදී මම ස්වීට් chili සෝස් වලින් මේස හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කරා. ඒකත් හිතේ මිම්මට තමයි මම එකතු කරගත්තේ. ඉතින් මේ ඔක්කොම ටික හොඳින් කවලම් කරලා රස බලන්න තමයි දැන් තියෙන්නේ. අපේ ඩෙවල් එක අපි හදලා ඉවරයි. ඉතින් ඔයාටත් ෆ්‍රී වෙලාවකදී මේ රෙසිපිය try කරලා බලන්න. හරිම රසවත් ඩෙවල් එකක් ඔයාට ගෙදරදීම හදලා ඔයාගේ ආදරණීයන්ට හදලා දෙන්න පුළුවන්. අද හදමු ලෑම් බිරියානි එකක්. මේකේ රෙසිපිය නම් මම දීලා තියෙනවා. නමුත් වීඩියෝ එකකින් අද මාත් එක්කම හදමු. අද මම හදන්නේ ලෑම් බිරියානි එකක්. මම අද සුපර් මාකට් එකෙන් ගෙනාවේ ග්‍රෑම් 350 පැක් එකක් තමයි මේ තියෙන්නේ. ඒක කොටු කෑලි වලටම කපලා තියෙන්නේ. ඉතින් මේක මට තියෙන්නේ පිරිසිදු කරලා ගන්න විතරයි. මම මේ ගන්න හැම ඉන්ග්‍රීඩියන්ට්ස් එකක්ම මම රෙසිපියේ ලියලා තියෙනවා. ඉතින් ඔයා මේ රෙසිපිය try කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ රෙසිපිය බලන්න. එතකොට ඔයාට හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. අමු ඉඟුරු කෑල්ලක් එක්ක තලාගත්ත සුදු ලුණු, පොඩියට කපාගත්ත තක්කාලි, කොත්තමල්ලි මිටක් එක්ක මිංචි කොළ මිටක් පොඩියට කපලා ගන්න මේ විදිහට. ඒ වගේම හීනියට කපලා ගත්ත බීලුණු ගෙඩි 3ක් ගන්න. මොකද අපිට බත් එක උඩින් ඉහින්නත් අවශ්‍ය වෙන නිසා ලුණු ටිකක් වැඩිපුර කපලා ගන්න. ඒ එකම මම මෙතනදී අරගෙන තියෙනවා මුදොප්පු කිරි කෝප්පයක්. මුදොප්පු කිරි නැතිනම් වට ප්ලේන් යෝගට් එකක් ගන්න පුළුවන්. ඒකම බේකොළ 3ක්, ස්ටානිස් 2ක් එක්ක කුරුඳු පොත්තක්. මේ දේවල් ටික අපිට අවශ්‍ය වෙනවා. වෙලිචි මිරිස් කලර් 2-3කුත් මම අරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පෑන් එක ලිපේ තියලා හොඳින් රත් වෙනකොට තෙල් මේස ඇඳි 2ක් දාගන්න. තෙල් ටික රත් වෙනකොට ඒකටම හිණියට කපාගත්ත බීලුණු එක්ක තලාගත්ත අමු ඉඟුරු සුදු ලුණු ටික දාලා හොඳින් ටෙම්පරාදු වෙන්න දෙන්න. මේ වෙලාවෙදිම මම බේකොළ 3ක්, ස්ටානිස් 2ක්, ඒ වගේම එන්සල්ලට 2ක්, වෙල්චි මිරිස් කරල් 3ක් විතර දාලා මේ විදිහට ටෙම්පරාදු වෙන්න දෙන්න. ඒකටම මම අමු මිරිස් කරල් 3-4ක් එක්ක පොඩියට කපාගත්ත තක්කාලි ටිකත් මේ වෙලාවේදී දාගන්නවා. ඉතින් මේ ඔක්කොම දාලා හොඳින් තෙලෙන් මැලවෙන්න තියන්න ටික වෙලාවක්. තක්කාලි ටික හොඳින් මෙන්න මේ විදිහට මැලවෙනකොට තෙලෙන්ම මැලවෙන්න තියන්න. මැලවෙනකොට ඒකට මම බිරියානි මසාලා මේස හැඳි 2කට මිරිස් කුඩු මේස හැන්දක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලක් දාලා හදාගත්ත මේ ස්පයිසස් ටික දාලා හොඳින් තෙලෙන් ටෙම්පරාදු වෙන්න තියන්න. පොඩියට කපාගත්ත මිංචි කොළ එක කොත්තමල්ලි ටිකත් මේ වෙලාවේදී එකතු කරලා හොඳින් කවලම් කරන්න.
මේ විදිහට සේරම හොඳින් කවලම් වෙනකොට ඒකට මුදෝපු කිරි කප් එකක් දාලා ඒකත් හොඳින් කවලම් කරන්න. මෙතනදී ඔයා කන ප්‍රමාණ අනුව ලුණු එකතු කරගන්න. මම මෙතනදී ලුණු තේ හැඳි දෙකක් එක දෙහිෂ තේ හැඳකුත් දාලා හොඳින් කවලම් කරන්න. මේ විදිහට හොඳ ග්‍රේවි එකක් හැදෙනකොට අපි පිරිසිදු කරගත්ත ලෑම් ටික එකතු කරගන්නවා මේ වෙලාවේදී. ඉතින් මේ ග්‍රේවි එකත් එක්ක මස් ටික හොඳින් කවලම් කරලා හොඳට උයා ගන්න තමයි දැන් තියෙන්නේ. මෙන්න මේ විදිහට පියනකින් වහලා විනාඩි 10ක් වගේ මස් ටික හොඳින් උයා ගන්න. මේ විදිහට මස් ටික හොඳින් තැම්බීගෙන එනකොට හොඳින් හොදගත්ත හාල් ටිකක් දාලා ඊට පස්සේ හාල් ටික වැහෙන ප්‍රමාණයට වතුර ටික එකතු කරලා පියනකින් වහලා ආයෙත් උයා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට බත් එක ඉදීගෙන එනකොට මම සැප්‍රන් ටිකකට වතුර ටිකක් දාලා කවලම් කරලා මෙහෙම බත් එක උඩින් දාගන්නවා. ඉතින් ඔයාට සැප්‍රන් නැතිනම් ඔයාට පුළුවන් වතුර ටිකකට කහ පාට කලරින් බිඳු 2-3ක් දාලා ඒක එකතු කරගන්න පුළුවන්. ඒකෙන් ලස්සන කලර් එකක් බත් එකට එකතු වෙනවා. බත් එක මෙන්න මේ විදියට හොඳට ඉදීගෙන එනකොට ගිතෙල් එහෙමත් නැතිනම් බටර් උනත් කමන්නේ. බටර් මේස හැඳි දෙකක් විතර බත් එක උඩින් දාගන්නේ. එකම අපි කලින් බැදලා තියාගත්ත ලුණු ටිකක් දාලා ඒ වගේම මිංචි කොළ එක්ක පොඩියට කපාගත්ත කොත්තමල්ලි ටිකත් උඩින් මේ විදියට දාගන්න. මේ විදියට ඔක්කොම ටික දාලා පියනකින් වහලා විනාඩියක් පමණ බත් එක උයා ගන්න. ඉතින් ඊටත් පස්සේ තියෙන්නේ බත් එකේ රස බලන්න තමයි. මේ බිරියානිය ඉදෙනකොට මුළු ගේම සුවඳයි. ඇත්තටම හරිම රසයි. මේක කන්න රයිත එකක් හදාගත්තම හොඳටම ඇති. ඒ තරම්ම මේ බත් එක හරිම රසයි. ඉතින් ඔයාටත් ෆ්‍රී වෙලාවක් හම්බුනම මේ රෙසිපිය try කරලා බලන්න අනිවාර්යයෙන්ම. ඇත්තටම මේක හරිම රස බිරියානියක්. ඉතින් ඔයාටත් ෆ්‍රී වෙලාවක් හම්බුනම අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේ ලෑම් බිරියානි එක හදනකොට ඔයාට පුළුවන් අල කෑලි කීපයකුත් එකතු කරලාම හදන්න. ඉතින් මෙන්න මේ වගේ රසවත් රෙසිපි එකකින් අපි ආයෙත් දවසකදී හම්බ වෙමු. ඔයාලා හැමෝටම ආදරේ පිරුණු ආදරණීය සුබ දවසක්.